හරි. දැන් අපි දෙන්න නාට්‍ය නක්පාමු. ඈ? පොටික මෙතන තියන්න. ඈ? එයි. බැයිද? එච්චරට බෑ. පුළුවන් මම දැක්කනේ අර ගමේ චණ්ඩියගේ චරිතේ හොඳට කරේ අතන්ට වෙලා. හරි. දැන් මේ වෙලාවෙ ඉඳලා බරණ තමා වරුණි ටීචර්. හරිද? මම තමයි බරණ. තේරුණාද? තේරුන්නේ නෑනේ. දැන් හිතන්නකො මෙහෙම. දැන් ටීචර් ළමයින්ට ගෙදර වැඩක් දීලා තියෙනවා කරගෙන එන්න. ඒ ළමයි කරගෙන ඇවිල්ලා නැහැ. එතන ඉඳලා කොහොමද ළමයින්ට ටීචර් කතා කරන්නේ? හරිද? එහෙනම් ඔන්න නාට්‍ය පටන් ගමු. ඔන්න දැන් බරණ වන්න ටීචර් වෙනවා. මම බරණ වෙනවා. වැඩි වෙමු. අම්මා. ඇයි? රතුණා ටීචර් හිටන් ඉතින් මට මේකින් ගන්න බෑ ටීචර්. හරි ළමයා වාඩි වෙනවා මමනේ කියන්නේ. වාඩි වෙනවා. අනේ බෑ වගේ ටීචර්. කිව්වම අහලා වාඩි වෙනවා. දැන් මතකයිනේ? මම බරණ ඔය ළමයා වන්න ටීචර්. කවුද? මම බරණ ටීචර් වරුණි ටීචර්. නෑ. මම බරණ ඔය ළමයා වන්න ටීචර්. පටන් ගමු නාට්‍ය. මම වරුණ ටීචර් බරණ. ඔව්. ඔන්නේ නම් පානවා ටීචර් නෑනේ පා. හරි බලමු. හොඳ වෙලා ළමයි නැත්තේ. හරි පටන් ගමු. අනේ මන් දන්නේ මේ පන්තියේ පුදුම මූසලකමක් නේ ළමයිනේ තියෙන්නේ. ඈ මොකද්ද කිව්වේ? මේ මටද මූසලයි කිව්වේ? මොකද? මං ඇහුවේ මටද මූසලයි කියලා කිව්වේ? බරණ ගුරුවරට කතා කරන්න කියලා දීලා තියෙන්නේ කොහමද? ඉස්කෝලේ ගුණම මේ හැදිච්චකම තියෙනවා. එනවා මෙතන කට ගාගෙන. හරි කරු ගන්න. මොකද කරමු ගන්න? කට වහගෙන ඉන්නයි කිව්වේ. කට ඇරියොත් කියන්නේ බොරු. ඒ බර මෙලම හිනාන. ඕන එකටයි එපා එකටයි හැමදේටම හිනාන. ඕම ළමෙක් වුණාම ඉන්නෝ. හරියි. ගෙදරට දුන්නනේ. ගේන්නකො ගෙදරට ටික. ගෙදරට. ගෙදර වැඩ කෙරුවා ටීචර්. ඒත් මේ ගේන්න බැරි වුණා. මාර කතාවනේ ළමයා කියන්නේ. ඇයි අත් දෙකක් නැද්ද? කකුල් දෙකක් නැද්ද? කොන්දක් නැද්ද? ඇවිදින්න බැරිද? නෑ ටීචර් ඉතින් ගෙදර කරන වැඩ ඉස්කෝලේට ගේන්න බෑනේ. ඇත්තද? ඔච්චර කාලයක් ගෙදර වෙන්නේ නැති කරේ නේ. කරුණාකරලා වහම යනවා එළියට. වහම යන්නයි කිව්වේ එළියට. මේ ඇති. දැන් නැගිටිමු. මොකද ඇති? මම වරුණ ටීචර්. බරණ මං කිව්වේ දැන් ඇති කියලා නැගිටින්න පුටුවේ. ගුරුවරුන්ට ඔහමද බරණ කතා කරන්නේ? යන්න එළියට. යන්න කිව්වේ එළියට. යන්න. ඇති බරණ ඇති දැන් නවත්තන්න. ඇති බරණ දුන්න ගෙදර වැඩ කරන් ඇවිල්ලා. කොච්චර වාත් දඟ වැඩමයි කරන්නේ. අල්ල ගන්නව කන් දෙකෙන්. කන් දෙකෙන් අල්ල ගන්නව. කොහෙ මොකද්ද? අත් දෙකෙන් කන් දෙක මාරු කරලා අල්ල ගන්න. ළමයෝ අල්ල ගන්න. අනේ ළමයෝ බරණ බරණනේ මම බරුණීද? මමත් කැමති නෑ ළමයිනේ ඔයගොල්ලන්ට බද දෙන්න මේ තරම්. හරි. පහලට යනවා නැගිටිනවා. පහලට යනවා නැගිටිනවා. කරනවා. කරන්න. හරි. අනේ බරණ ඇති පුතේ. ඇති පුතේ ගුරුවරුන්ට කතා කරන්න දන්නේ නෑ අම්මපා. අපි මෙච්චර කාලම් බැසුනේ මේකද? යන්න. එළියට ගිහින් දන ගහගෙන කර. යන්න. අනේ පුතේ නවත්තන්නකෝ. බරණ කණෙන් ඇදලා එළියට දාන්න කලින් යනවා. මගේ හොඳටම යකා විසිලා තියෙන්නේ. 10ට ගණන් කරන්න කලින් යනවා. 1 2 3 4 5
දන්නේ මේ ළමයි නම් කවද ඇදෙන්නේ කියලා. අයියෝ. ළමයිනේ ඔයගොල්ලෝ දඟ වැඩ කරලා මට අහු වුණා.